අරගෙන ආවේ. ඒකේ යාළුවෙක් මගෙන් ඉල්ලලා තිබ්බා අක්කී A levels වලට පාඩම් කරන්න ටයිම් මැනේජ් කරගන්න හොඳ ක්‍රමයක් කියන්න කියලා. ළමයි මුලින්ම මෙහෙමයි ඕගොල්ලෝ ටයිම් ටේබල් එකකට අනුව වැඩ කරන්න පුරුදු වෙන්න. ඉතින් මේ ටයිම් ටේබල් එක හදා ගන්නකොට ප්‍රධාන විෂයන් තුනක් තියෙනවානේ. ඒ ප්‍රධාන විෂයන් තුනට අමතරව අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වලටත් දවසක් වෙන් කරන්න. අනිවාර්යයෙන්ම ටයිම් එකක් වෙන් කරගන්න. ඉතින් ළමයි ඕගොල්ලෝ මෙන්න මේ ටයිම් ටේබල් එක හදනකොට මේ විෂයන් වලට දවස් වෙන් කරගන්නකොට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ට ක්ලාසස් තියෙන දවස් වලට අනුව ටයිම් ටේබල් එකේ දින වෙන් කරගන්න. උදාහරණයක් විදිහට ගන්නකො හෙට තියෙන පොලිටිකල් ක්ලාස් කියලා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් අද දවසේ පොලිටිකල් පාඩම් කරන්න යොදා ගන්න. ඉතින් මෙහෙම කතාවක් තියෙන ළමයි සමහරු කියනවා පාන්දර පාඩම් කරනකොට හොඳට මතක හිටිනවා කියලානේ. ඉතින් මම කියන්නේ ඒක කෙනෙක්ට ඒක හරියන්න පුළුවන්. ඒත් මම ඒක එච්චර පිළිගන්නේ නැහැ. මොකද කිව්වොත් මට නම් හරියන්නේ නැහැ. කියන්නේ දැන් මෙතන ඉන්නවා නම් පාන්දර නැගිලා පාඩම් කරන්න අමාරුයි. ඒ කියන්නේ නිදිමත එනවා. ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ අය බොරුවට පාන්දර හැරගෙන පාඩම් කරලා වැඩක් නැහැ. ඉතින් ඕගොල්ලෝ තේරුම් අරගෙන ඕගොල්ලෝ කාලයක් වෙන් කරගන්න ඕනේ ඒකට. ඉතින් ඒ කියන්නේ ඕගොල්ලන්ට පාඩම් කරන්න පුළුවන් ටයිම් එකක් තියෙනවා. සමහර විට රැ වෙන්න පුළුවන්. කෙනෙක්ට පාන්දර වෙන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ඕගොල්ලන්ට පාඩම් කරන්න පුළුවන් ටයිම් එක හරියට හොයාගන්න. හොයාගෙන ඕගොල්ලෝ අන්නේ ටයිම් එක ගානට ඕගොල්ලෝ පාඩම් කරන වෙලාව විදිහට යොදාගෙන ওই විෂයන් වලට කාලය වෙන් කරන්න තමයි ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ. ළමයි නිින්ද ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පැය 8ක් 9ක් නිදා ගන්න කියලානේ කියන්නේ. හැබැයි ළමයි අපිට පැය 6කට වගේ නිින්ද සීමා කරන්න වෙනවා. ඉතින් ඒ වගේම තමයි තව එකක් මතක් කරන්න ඕනේ ටයිම් මැනේජ් කරගන්න හොඳ ක්‍රමයක් තමයි ළමයි පාස් පේපර් කරන එක. කියන්නේ ඕගොල්ලෝ පාස් පේපර් කරන එකෙන් හිතන්න සාමාන්‍යයෙන් අවුරුදු 8ක් 5ක් වගේ පරණ පාස් පේපර්ස් කරන්න ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඉතින් ඒකෙන් ඇත්තටම ඕගොල්ලෝ එතකොට දන්නවා ප්‍රශ්නෙන රටාව. මෙන්න මේ රටාව තමයි ප්‍රශ්නේ එන්නේ කියලා. එතකොට ඕගොල්ලන්ට ඇත්තටම එක්සෑම් එකේදී ටයිම් මැනේජ් කරගන්න පහසුයි. ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් ඒ ප්‍රශ්න වලට උත්තර ලියලා දැන් එකම ප්‍රශ්නෙට උත්තර දෙතුන් පාර ලියවෙනවනේ. දැන් එක අවුරුද්දක අහව ප්‍රශ්න ඊළඟ අවුරුද්දේ මේ අහන්නේ නැහැ කියලා එකක් නැහැ නේ. එතකොට ඕගොල්ලන්ට ප්‍රශ්න සාමාන්‍යයෙන් අහු වෙනවා. එකම වගේ ප්‍රශ්න අහු වෙනවා. ඉතින් ඕගොල්ලෝ ඒවට ලියලා ඇත්තටම ප්‍රශ්නෙන රටාව දන්නවා. එතකොට එක්සෑම් එකේ එක ප්‍රශ්නයකට හිතන්නකො විනාඩි 40යි දෙන්නේ කියලා. ඇත්තටම ඕගොල්ලන්ට විනාඩි 30ක් වගේ කාලෙකින් ප්‍රශ්න උත්තර ලියලා ඉවර කරන්න පුළුවන් වෙනවා. තමයි ෂෝට් නෝට්ස් සහ රූප සටහන් කියන ඒවා ගොඩාක් වැදගත් පාඩම් කරනකොට. මොකද කිව්වොත් එහෙම අපේ මොලේ සාමාන්‍යයෙන් අර දිග කතන්දර වලට වඩා මේ රූප සටහන් ෂෝට් නෝට් වගේ කෙටි දේවල් මතක තියාගන්නවා. ඉතින් මේ වගේ කෙටි ක්‍රම පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ දිග පාඩමක් පාඩම් කරලා අවසානයේදී පොඩි ෂෝට් නෝට් එකක් ගහගන්න. ඒ ෂෝට් නෝට් නිතරම බලන්න. එතකොට රූප සටහන අඳින්න පුළුවන් තැන් තියෙනවා නම් රූප සටහනොත් අඳින්න. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම මොලේට අක් ගාලා මතක තියා ගන්නවා. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න ඕන ළමයි. දැන් ඕගොල්ලෝ හෙට ක්ලාස් නම් අද පොලිටිකල් පාඩම් කරනවානේ. පාඩම් කළා ආයි ලබන සතියේ ක්ලාස් යන කලින් දවසේ නම් ආයි පොලිටිකල් පොත අතට ගන්න. ඇත්තටම මතක හිටින්නේ නැහැ. මොකද ලොකු කාලයක්නේ. සාමාන්‍යයෙන් කියනවා කියන්නේ අපේ දිගු කාලින මතකයට දෙයක් යන්න සාමාන්‍යයෙන් කාලයක් යනවා. සාමාන්‍යයෙන් දින 21ක් වගේ කාලයක් යනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් දැන් අද පාඩම් කරනවනේ. අද පොලිටිකල් පාඩම් කරනවා. දැන් හෙට ක්ලාස් යනවා. හෙට ළමයි ක්ලාස් ඇරලා ආවට පස්සේ එදා දවසේ ක්ලාස් එකේ කරපු වැඩ ටික ඒ ක්ලාස් ඇරලා ආවට පස්සේ පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ ඊළඟ දවසේ දැන් හිතන්නකො වෙන විෂයක් තමයි පාඩම් කරන් තියෙන්නේ. හැබැයි ඒ විෂය පාඩම් කරන්න පටන් ගන්න කලින් ඕගොල්ලෝ අද මේ පාඩම් කරපු පොලිටිකල් ක්ලාස් යන කලින් දවසේ පාඩම් කරපු මේ පොලිටිකල් නෝට්ස් ටික එදාට පොඩ්ඩක් මතකද බලන්න. පොඩි විනාඩි 30ක් අරගෙන පොඩ්ඩක් කියවලා බලන්න. හරිද? එතකොට පොඩ්ඩක් කාලය ඕගොල්ලන්ට ටික මතක් වෙනවනේ. එතකොට ඒ විදිහට තමයි ඕගොල්ලෝ පාඩම් කරන ක්‍රමය ගෙනියන්න ඕනේ. ඔයගොල්ලෝ පාඩම් කරපුවා මතකද කියලා බලන්න. ඔයගොල්ලන්ට පුළුවන් රචනා ප්‍රශ්න, MCQ ප්‍රශ්න වගේ දේවල් වලට උත්තර ලියන්න. ඒ වගේම තමයි මතක තියාගන්න හොඳ ක්‍රමයක් උගන්වන එක. ඒ කියන්නේ ඔයාගේ යාළුවෙක්ට වෙන්න පුළුවන්, නැත්නම් ඔයාටම උගන්වන්න. ඒ වගේම ඔයගොල්ලෝ දැන් පාඩම් කරන තැන තෝරගන්නකොට හොඳ පිරිසිදු, හොඳට එළිය වැටෙන
ඒ වගේ හොඳ නිහඬ තැනක් තෝරගන්න. ඔයා පොත් මේසේ ළඟ නම් පාඩම් කරන්නේ ඇත්තටම පොත් මේසේ හොඳට පොත් ටික පිළිවෙලකට අසුරලා ලස්සන්ට මුලින්ම පිළිවෙලකට හදාගෙන ඉන්න. මම ගත්තොත් ළමයි මම නම් පාඩම් කරන්නේ එළියේ. එළිය කියන්නේ මේ වැරන්ඩා එකේ. මට ගෙයි පාඩම් කරන්න බෑ සද්ද බද්ද වැඩි. මොකද කිව්වොත් මම පාඩම් කරන්නේ රැට කියන්නේ 6ට විතර පටන් ගත්තොත් මම 9-10 විතර වෙනකම් පාඩම් කරනවා. එතකොට මේ පාඩම් කරනකොට මේ අනිවාර්යයෙන්ම මම සාමාන්‍යයෙන් මං පැය භාගයක් වැඩ කරොත් පොඩි විවේකයක් ගන්නවා. මට සාමාන්‍ය එක දිගට වැඩ කරන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් හවස කියන්නේ ළමයි ඉතින් රැට අම්මලා ඉතින් ප්‍රවෘත්ති බලනවා. ඉතින් ටීවී දානවා. ඉතින් සද්දපද්ද වැඩි මම ඒකින්ද එළිය තමයි පාඩම් කරන්නේ. සාමාන්‍යයෙන් ළමයි ඕගොල්ලොත් පාඩම් කරනකොට දැන් ඕගොල්ලෝ හිතන්නකෝ ඕගොල්ලෝ පාඩම් කරන්නේ පැය 4යි කියලා ඕගොල්ලන්ට බෑ. පැය සමහර ළමයි ඉන්නවා. ඉතින් පැය 6ක් එහෙම එක දිගට වැඩ කරන ළමයි. එහෙම අමාරුයිනේ සාමාන්‍යයෙන්. ඉතින් ඕගොල්ලන්ට පැය 4 නම් වැඩ කරන්න පුළුවන්. ඒ පැය 4 ඕගොල්ලෝ වැඩ කරන්න. පැය 2යි නම් පුළුවන්. ඒත් කමන්නේ. ඕගොල්ලෝ පැය 2කින් පටන් අරගෙන හිමීට ටයිම් හදාගෙන යන්න පුළුවන්. මේ ඒ හැබැයි පාඩම් කරන පැය 2 හරියට පාඩම් කරන්න. ඒ කියන්නේ පොඩි විවේක ගන්න. ඇත්තටම පාඩම් කරලා පුරුදු නැති කෙනෙක්ට හරි අමාරුයි පාඩම් කරන වැඩේ. කියන්නේ එක තැන ඉඳලා අර පාඩම් කරලා පුරුදු නැති කෙනෙක්ට පුරුදු කෙනෙක්ට අවුලක් නැහැ. ඉතින් එහෙම කෙනෙක් පුරුදු නැති කෙනෙක් නම් දැන් හරි අමාරුයිනේ. ඉතින් ඕගොල්ලෝ පැය භාගයක් පාඩම් කරලා විනාඩි 5ක 10ක පොඩි විවේකයක් අරගෙන ආයෙ පාඩම් කරන්න පටන් ගන්න. ඉතින් මමත් කරන්නේ මේ විදිහට තමයි. මටත් ඔය මේ ඒ කියන්නේ එක තැන ඉඳගෙන ලොකුවට එහෙම පාඩම් කරලා එහෙම බෑ. ඉතින් ඒකින්ද මමත් ඒ විදිහට තමයි කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් ඒ විදිහට ඒ කියන්නේ සාමාන්‍ය ටයිම් මැනේජ් කරගෙන හරියට විෂයන් වලට මම කිව්ව විදිහට ඩේට් බෙදාගෙන තමන්ට පුළුවන් විදිහට ඒ කියන්නේ පුළුවන් කාල සීමාව ගන්නට මට පුළුවන් මෙච්චරයි. පැය 2යි. හරි. ඒ පැය 2 මම කියපු විදිහට හරියට මැනේජ් කරගන්න පුරුදු වෙන්න. හරි ළමයි අපි දැන් කතා කරා පාඩම් කරනකොට කොහොමද ටයිම් මැනේජ් කරගන්නේ කියලා. අපි දැන් කතා කරමු එක්සෑම් එකට ගියාට පස්සේ කොහොමද ටයිම් මැනේජ් කරගන්නේ කියලා. ළමයි එක්සෑම් එකේදී ටයිම් මැනේජ් කරගන්න විදිහ කිව්වොත් එහෙම අපි දන්නවා සාමාන්‍යයෙන් පැය 5ක් විතර දෙන්නේ ප්‍රශ්න පත්‍රයේට. එතකොට ওই පැය 5ට MCQ, SSQ, රචනා ওই තුනම ඇතුළත් වෙනවා. ඉතින් සාමාන්‍ය රචනා ප්‍රශ්න ගත්තොත් එහෙම රචනා ප්‍රශ්න 5 ලියන්න සාමාන්‍යයෙන් පැය 3ක් වගේනේ හම්බ වෙන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලෝ මුලින්ම තෝරගන්න ඔයගලන්ට ලියන්න පුළුවන් කියලා හිතන ප්‍රශ්නේ. කියන්නේ අංක දාගන්න. මුලින්ම ප්‍රශ්න ටික කියවලා හරි. මේක තමයි මම මුලින්ම ලියන ප්‍රශ්නේ කියලා. දැන් පස්වෙනි ප්‍රශ්නේ නම් ඔයා මුලින්ම උත්තර ලියන්නේ. හරි. පස්වෙනි ප්‍රශ්නේ තමයි මුලින්ම ලියන්නේ. එතකොට ටක් ගාලා පස්වෙනි ප්‍රශ්නේ ගත්තා. ප්‍රශ්න අංකේ දැම්මා. උත්තරේ ලිව්වා. උත්තරේ ලියලා ළමයි හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ විනාඩි 40ක් කියලා ප්‍රශ්නෙට හම්බ වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ඒ 40 ඇතුළත ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ලියලා ඉවර කරගන්න බැරි වෙනවා. ඉතින් එතකොට ඔයගොල්ලෝ හැබැයි ළමයි ඉවර කරගන්න බැරි වුණා කියලා ඒ ප්‍රශ්නෙම එල්ලිලා ඒ ප්‍රශ්නෙම ලියලා ඉන්න එපා. මොකද තව ප්‍රශ්න 4ක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒකෙන්ද ඒ වගේ අවස්ථාවක් ආවම ඔයගොල්ලෝ ඒ ලියපු ප්‍රශ්නේ ඒ විනාඩි 40 ඉවරනකොට එහෙමම තියලා ඊළඟ ප්‍රශ්නට යන්න. ඊළඟට ඔයාට හොඳටම ලියන්න පුළුවන් ප්‍රශ්න තෝරගෙන ඊළඟ ප්‍රශ්න ලියන්න පටන් ගන්න. ඉතින් ඒ වගේම තමයි අන්තිමට විනාඩි 5ක් වගේ පොඩි කාලයක් තියාගන්න ළමයි අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඉන්ඩෙක්ස් නම්බර් දාද කියලා චෙක් කරන්න. එතකොට තව ප්‍රශ්නේ අංකේ ඒ හැමදේම චෙක් කරගන්න අන්තිම විනාඩි 5 වගේ තියාගන්න. ඉතින් ওই වගේ තමයි එක්සෑම් එකේදී ටයිම් මැනේජ් කරන් තියෙන්නේ. ඒ කියන්නේ ඔයගලන්ට පුළුවන් ප්‍රශ්න ඉඳලා ලියන්න පටන් ගන්න. ඒ ලියනකොට හදිස්සියවත් අර කිව්වා වගේම මේ ටයිම් බැලන්ස් කරගන්න බැරි වුණොත් ඒ ප්‍රශ්නේ අතරලා ඊළඟ එකට යන්න. ඊට පස්සේ ඒ ලියලා ආයෙ එන්න පළවෙනි ප්‍රශ්නේ. කියන්නේ ටයිම් තියෙනවා නම් ඇවිල්ලා අර ප්‍රශ්න ලියලා ඔයාට මේ ලියන්න කාලේ තියෙනවා නම් ඔයාලට ලියන්න පුළුවන්. නැත්තම් ළමයි ඔයා එක ප්‍රශ්නෙම එල්ලලා ඉන්නවා කියන්නේ ඔයාට අන්තිමට ප්‍රශ්න දෙකක් විතරම මග ඇරෙනවා කියන එක. ඉතින් ඒකින්ද එහෙම කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ දැන් ওই පාඩම් කරනකොට මම කිව්වා වගේම අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ පාඩම් කරන දේවල් වලට අනුව බහුවර්ණ එතකොට රචනා ප්‍රශ්න ඒවා පාඩම් කරන කාලෙම කරනවා නම් ඔයගලන්ට කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඉතින් ළමයි රචනා ප්‍රශ්නෙට ටයිම් මැනේජ් කරගත්තා වගේම තමයි අපි MCQ SSQ ප්‍රශ්න පත්‍ර ලියනකොටත්
ටයිම් මැනේජ් කරගන්න ඕනේ. ඉතින් MCQ ප්‍රශ්න පත්‍රය ගත්තොත් ඉරි ගහන්න තියෙන අපිට වෙනම කොලයක් දෙනවා මාක් කරන්න හරි උත්තර ටික. ඉතින් එතකොට ළමයි ඔයගොල්ලෝ මේ MCQ ප්‍රශ්න 40ක් තියෙනවා නම් ඔයගොල්ලන්ට කියන්නේ බැරි ප්‍රශ්නක් තියෙනවනේ ඔය අතර. පුළුවන් ප්‍රශ්න ටික ඔක්කොම ටක් ගාලා මාක් කරගෙන යන්න. බැරි ප්‍රශ්න පොඩක් රවුන්ඩ් කරන්න. පේපර් එකේ බැරි ප්‍රශ්න තියෙනවනේ ඒව රවුන්ඩ් කරගෙන යන්න. මොකද මේ නැත්නම් ඔයගොල්ලන්ට එකක් හරි මග අරුණොත් අපරාධය අන්තිම මොහොතේ හරි දැකලා නිකන් හිතන්නේවත් නැතුව නිකන් එකක් මාක් කරන්න උනොත් වෙන මොකක් හරි එකක් මාක් කරන්න උනොත් ඇත්තටම අපරාධය. ඒකින්ද මේ ඔයගොල්ලෝ හරි උත්තර දාගෙන يعني හරි උත්තර ටික මාක් කරන අතරතුර අර නොදන්න ප්‍රශ්න වෙනවනේ ඒ පොඩක් රවුන්ඩ් කරලා තියාගන්න. අන්තිමට කල්පනා කරලා පුළුවන් වුණොත් හරි උත්තරයක් තෝරගන්න. හරිද? ඊට පස්සේ දැන් මුලින්ම පුළුවන් ටික මාක් කරනවනේ. ඊට පස්සේ අන්තිමට අර බැහැයි කියලා අතාරු ප්‍රශ්න ටික තියෙනවනේ. ඒ ටික පොඩ්ඩක් කල්පනා කරන්න. කල්පනා කරලා ළමයි පුළුවන් තරම් ඔළුවට එනවනේ මේක වෙන්නේ නැති හරි උත්තරේ කියලා. ඉතින් අර එහෙම හිතලා හරි උත්තරයකට ගහන්න බලන්න. ඊට පස්සේ SSQ පැත්ත ගත්තොත් ළමයි SSQ කියන්නේ ඉතින් කෙටි ප්‍රශ්නනේ. කෙටි උත්තර ලියන්න තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට තියෙනවා ඉතින් මතක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මතක් වෙන්නේ නැති තැන් අවස්ථාවලදී දැන් සමහර වෙලාවට යන්තම් කියන්නේ නමක් නම් මොකක් හරි යන්තම් මතක් කියන්නේ එක කෑල්ලක් මතක් වෙනවා අනිත් කොටස මතක් වෙන්නේ නැහැ. එහෙම තියෙනවනේ. ඉතින් එහෙම අවස්ථාවලදී දැන් ඕගොල්ලෝ මේ ඒව අතහැරලා යන්න හදන්න එපා. මොකද හදිස්සියවත් හරි ගියොත් ලකුණක් දෙකක් මග ඇරෙනවනේ. ඒකින්ද අනිවාර්යයෙන්ම පුළුවන් ප්‍රශ්න වලට මුලින්ම උත්තර ලියන්න. ඊට පස්සේ අනිත් ඒවත් කල්පනා කරලා මොනවාම හරි ලියන්න. මොනවාම හරි උත්තර ලියන්න සමහර වෙලට හරියන්න පුළුවන්. හරි ළමයි. අපි එහෙනම් ඔන්න අද කතා කරා කොහොමද පාඩම් කරනකොට ටයිම් මැනේජ් කරන්නේ, කොහොමද එක්සෑම් එකකට ගියාම ටයිම් මැනේජ් කරන්නේ කියලා. ඉතින් ළමයි මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට අරන් එන්නම් කොහොමද The Trajectory කියන පොත හදන්නේ කියලා. ළමයි ඒ පොත ගත්තොත් එහෙනම් මේකේ තියෙන්නේ කොහොමද කියන්නේ ඔයගොල්ලන්ගේ ගෝල් වලට යන්නේ කොහොමද කියලා. ඔයගොල්ලන්ගේ ගෝල් මොනවද, ගෝල් වලට යන පාත් එක මොකද්ද, ඒ හැමදේම ඒ පොතේ සටහන් කරලා ඒ පොත හදාගන්නේ කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්නම්. එහෙනම් ළමයි වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපේ අලුතෙන් එන වීඩියෝ නරඹන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.